වලව්ව. යමෙකුගේ බාහුවල ශක්තිය නිසා දෙව්ලොව සිට පාතාලය දක්වා සියල්ලන් වෙවුලා ගියේද? යමෙකුගේ නම ඇසූ පමණින් මහා අධිරාජ්‍යයන් පවා තම සිංහාසනය අතහැර පලා යෑමට බල කෙරුණේද? ඔහු අන් කිසිවෙකු නොව. ලංකාපුරයේ අභිමානයයි. රාක්ෂස කුලයේ උත්තම රත්නයයි. ඒ මේඝනාදයි. මුළු ලෝකයම ඔහුව ඉන්ද්‍රජිත් නමින් හඳුන්වයි. ඔහු රාවණාගේ පරාක්‍රමයේ ජීවමාන සංකේතය විය. දසකණ්ඩ රාවණයන් යම් බලයක් උඩ විශ්වාසය තබා තුන් ලෝකයටම අභියෝග කළේද ඒ බලය මේඝනාද නම් විය. ඔහුගේ වීරත්වය කෙතරම් ප්‍රචණ්ඩ දෙයක් මාරයා පවා ඔහු ඉදිරියේ නතර විය. දේව සභාවල පවා ඔහුගේ ගුණ ගැයුණු අතර ඔහුගේ නම ඇසූ පමණින් ඉන්ද්‍රාසනය පවා වෙවුලා ගියේය. අසම සම දිව්‍ය අවිරසක හිමිකරුවා වූ මේඝනාද බ්‍රහ්ම ශිව සහ විෂ්ණු යන දෙවිවරුන්ගෙන් පවා දිව්‍යමය අවි ලබාගෙන තිබුණි. ඔහුගේ ඊතල කොපුව තුල බ්‍රහ්මාස්ත්‍රය, පාංශුතාස්ත්‍රය සහ නාරායනාස්ත්‍රය වැනි ප්‍රබල අවි බැබළුනි. ඔහු නාගපාශයේ සහ මෝහිනී මායාවේ අධිපතියා විය. එපමණක් නොව ශ්‍රී රාම සහ ලක්ෂ්මණ යන දෙදෙනාවම නාගපාශයෙන් බැඳ දැමීමට තරම් නිර්භීත වූ එකම රණශූරයා ඔහු විය. දෙවියන්ගේ රජු වූ ඉන්ද්‍ර පවා පරාජය කර ඔහු ලංකාවට ඇදගෙන විත් සිරගත කළේය. මෙම ක්‍රියාව කෙතරම් අසිරිමත් දෙයක් එමගින් ඔප්පු වූයේ මේඝනාද යනු රාවණාගේ ප්‍රතිබිම්බය පමණක් නොව රාවණාටත් වඩා උසස් රණශූරයෙකු බවයි. නිකුම්බිලා යාගය හා බැඳුණු ඔහුගේ වරය ඔහුව අමරණීය අයෙකු කළේය. යාගය නිම වූ පසු ඔහු මරා දැමීමට මුළු විශ්වයේම කිසිවෙකුට නොහැක. අදටත් මහා වීරයන් සිහිපත් කරන විට මුලින්ම ඉන්ද්‍රජිත්ගේ නම කියවෙන්නේ ඒ නිසයි. නමුත් දෛවයේ සෙල්ලමෙන් බේරීමට කිසිවෙකුට නොහැක. අසීමිත ශක්තියෙන් හා වීරත්වයෙන් පිරි මේඝනාද අවසානයේ තමන්ගේම විශ්වාසවන්තකමේ ගොදුරක් බවට පත්විය. සූර්යයා, චන්ද්‍රයා, අඟහරු, බුධ සහ සිකුරු යන සියලු ග්‍රහයන් රාවණාගේ හඬට බිය වී ඔහුගේ අණ පිළිපැද්දා. නමුත් ශනි කැරලි ගැසුවා. ඔහු 11 වන භාවයේ සිට 12 වන භාවයට පිවිසිමින් දෛවයේ සමතුලිතතාවය නැති කළා. රාවණා කෝපයට පත් වූ අතර දෙවිවරුන් සිරගත කිරීම සිදු කළේය. එය හුදෙක් කැරැල්ලක් නොව ස්වභාව ධර්මයේ නීතිවලටද කළ අභියෝගයකි. රාවණා තමන්ට දෛවය පවා වෙනස් කළ හැකි බව ඔප්පු කළේය. නමුත් ප්‍රශ්නය නම් රාවණා සැබැවින්ම දෛවය පරාජය කළාද යන්න. අහසේ වලාකුළු එකවරම ගුගුරා යන්නට විය. ඒ මොහොත මේඝනාද කුමරුගේ උපත සිදු මොහොතයි. මේඝනාද කුමරුගේ පළමු හැඬුම් හඬට මුළු ලංකාවම වෙවුලා ගියේය. මාලිගාවේ බිත්ති පවා සෙලවුණි. අහසේ විදුලි කෙටු අතර ඔහුගේ ගර්ජනාව හතර දික් භාගයේම රැව්දුන්නේය. එම ගර්ජනාව අසා ඔහුට මේඝනාද යන නම තැබිණි. එහි තේරුම නම් වලාකුළුවල ගර්ජනාවයි. එදින රාත්‍රියේ ලංකාව පුරා උත්සව පැවැත්වුණද දෛවය විසින් ඔහුගේ ඉරණම කලින්ම ලියා තිබුණි. මෙය හුදෙක් කුමරෙකුගේ උපතක් නොව ශක්තියේ උච්චතම අවස්ථාවක උදාවයි. එය තම පියාගේ අභිමානය වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවෙන පුත්‍රයෙකුගේ කතාවේ ආරම්භය පමණි. ලංකාවේ පොළව සෙලවූ ඒ දරුවා ක්‍රමයෙන් වැඩුණි. නමුත් ඔහුගේ ළමා කාලය සාමාන්‍ය කුමාරයෙකුගේ මෙන් නොවිය. ඔහු තුළ උපතින්ම අද්භූත ශක්තියක් තිබුණි. ඔහු රාජ සභාවට පැමිණි විට රාක්ෂස සොල්දාදුවන් පවා ගෞරවයෙන් හිස නැමුවේය. මේ මේඝනාදගේ කතා පුවතයි. මේ ලෝකයක් නිහඬ කළ මේඝනාදගේ අභිමානයයි. මහා රාවණයන් තම පුත්‍රයව හැදුවේ සැප පහසු තොටිල්ලක නොව දැඩි විනය නැමැති ගිනි මැදය. කිසිදු සුපෝපභෝගී ජීවිතයක් හෝ විවේකයක් ඔහුට නොවිය. තිබුණේ අභ්‍යාසය සහ සටන් කලාව පමණි. උදෑසන පළමු හිරු රැසේ සිට සන්ධ්‍යාව වනතුරු දැඩි හිරු රශ්මිය යටතේ ඔහුගේ පුහුණුවීම් පැවැත්වුණි. රාවණාගේ තීරණය වූයේ අනාගත ජයග්‍රාහකයෙකු උපතින්ම බිහි නොවන බවයි. ඔහුව දැඩිසේ පදම් කළ යුතු බව
රාවණාගේ නීතිය විය. රාවණා දැන සිටි අයුරින් සැබෑ ශක්තිය ඇත්තේ බාහුවල පමණක් නොව බුද්ධිය මන්ත්‍ර සහ ගුප්ත රහස් තුල සැබෑ ශක්තිය ගැබ්වී ඇති බව ඔහු හොඳ ආකාරවම දැන සිටි කරුණකි. එබැවින් ඔහු තම පුත්‍රයාව අසුර මහා ගුරු ශුක්‍රාචාර්යයන් වෙත බාර කළේය. මායාව බුද්ධිය සහ චතුර බව ඕනෑම බ්‍රහ්මාස්ත්‍රයකට වඩා භයානක බව ඔහු ඉගෙන ගත්තේය. ගුරුකුලයේදී මේඝනාද සාමාන්‍ය අවිපමණක් නොව ත්‍රිමූර්තියට එනම් බ්‍රහ්ම විෂ්ණු සහ මහේශ්වරයන්ට අයත් ප්‍රබලතම දිව්‍ය අවි පවා ප්‍රගුණ කරන්නට විය. ඔහු නාගපාශයේ සහ මෝහිනී මායාවේ අධිපතියා විය. මාරීච සහ කුම්භකර්ණ වැනි දැවැන්තයන් ඔහුගේ ළමා කාලයේ මඟ පෙන්වන්නම් විය. මාරීච ඔහුට මායාවේ රහස් සහ යුද්ධයේදී සිදු කරන උපායන් ගැන කියා දුන් අතර කුම්භකර්ණයන් විසින් ඔහුට ශාරීරික ශක්තිය සහ ඉවසීම ගැන ඉගෙන ගන්නට හැකි විය. මේඝනාද හුදෙක් අවි ආයුධවල පමණක් නොව ගැඹුරු සාධන සහ යෝග හෝමවලද නිරත විය. මහා රාවණයන් ලෝකය ජය ගැනීමට ගිය කාලයේදී මේඝනාද ලංකාවේ නැවති මහා යාග 7ක් සම්පූර්ණ කළේ. මේ යාග 7 වූයේ අග්නිෂ්ඨෝම, අශ්වමේධ, බහුස්වර්ණ, වෛෂ්ණව, මහේශ්වර, රාජසූය සහ ගෝයාගයි. මෙම යාගයන් නිසා ඔහුගේ තේජස දරාගත නොහැකි තරම් ප්‍රබල විය. ඔහුගේ ශක්තිය කිහිප ගුණයකින්ම වැඩි විය. ඔහු දැන් හුදෙක් ලංකාවේ උරුමකාරයා පමණක් නොව දෙවිවරුන් පවා වෙවුලන රණශූරයෙකු බවට පත්විය. ඔහුගේ මායාවේ බලය නිසා ඔහු රාක්ෂස කුලයේ ප්‍රචණ්ඩතම සේනාධිපතියා විය. රාවණා පවා බලාපොරොත්තු නොවූ අනන්‍යතාවයක් ඔහුට ලැබෙන මොහොත උදා විය. රාවණා තම රජමාලිගාවේ ගැඹුරු කල්පනාවක ගිලී සිටියේය. වසර දහස් ගණනක තපසකින් පසු රාවණා බ්‍රහ්මයාගෙන් වරයක් ලබාගෙන තිබුණි. එනම් ඔහුට දෙව්, දනව්, යක්ෂ, ගාන්ධර්ව හෝ කිසිදු දිව්‍යමය ප්‍රාණියෙකු අතින් මරණය සිදු නොවන බවයි. මෙම වරය නිසා රාවණයන් තුන් ලෝකයම ජය ගැනීමට අදිටන් කරගත්තේය. කාලය ගෙවී ගිය අතර එකින් එක රාජ්‍යයන් රාවණා යටතට පත්විය. රාවණාගේ පරාක්‍රමය තුන් ලෝකයේම රැවුදුන් අතර ඔහුගේ අවධානය යොමු වූයේ දෙවිවරුන්ගේ අගනුවර වූ අමරාවතිය වෙතයි. රාවණාගේ නායකත්වයෙන් යුත් රාක්ෂස සේනාව ස්වර්ගයට පහර දෙන්නට විය. දෙවිවරුන් ඉන්ද්‍රගේ නායකත්වයෙන් පෙරමුණ ගන්නට විය. මෙම සටනේ මුල් අදීරයේදී රාක්ෂසයන් විනාශයක් කළද දෙව්රජු ඉන්ද්‍ර සටන් බිමට පැමිණි විට රාවණාව සිරකරුවෙකු කර ගැනීමට සමත් විය. මෙය දෙවිවරුන්ට ලැබුණු తాවකාලික ජයග්‍රහණයකි. රාවණාව සිරකරගත් බව ලංකාවට සැලවූ විට තරුණ මේඝනාදගේ කෝපය ගිනි කන්දක් මෙන් පිපිරී ගියේ. මෙය පියාට කළ අපහාසයක් පමණක් නොව මුළු රාක්ෂස ජාතියටම කළ පහරකි. මේඝනාද පලිගැනීම සඳහා සටන් බිමට පිවිසෙන්නට විය. ඔහු තම මායාවී රථයේ නැගී සටන් බිම මැද අතුරුදහන් වී එකවර රූප කිහිපයකින් පෙනී සිටිමින් දෙවිවරුන්ට පහර දුන්නේය. අහසින් ඊතල වැස්සක් වැසුනි. ඉන්ද්‍රගේ පුත් ජයන්ත් ඉදිරියට පැමිණියද මේඝනාද ඔහුව සිහිසුන් කර ඇද දැමුවේය. මෙය දැක ඉන්ද්‍ර කෝපයට පත් වී තම ප්‍රබලතම අවිය වූ වජ්‍රායුධය මේඝනාද වෙත මුදාහරින්නට විය. නමුත් මේඝනාද සාමාන්‍ය සටන්කරුවෙකු නොවීය. ඔහුගේ තපසින්ලත් බලයෙන් වජ්‍රායුධය පවා නිෂ්ක්‍රීය කරන්නට මේඝනාද සමත් විය. වජ්‍රායුධය මේඝනාද ඉදිරියේ බල රහිත විය. දැන් සටනේ ප්‍රතිඵලය පැහැදිලි වන්නට විය. මේඝනාද දෙව්රජු ඉන්ද්‍රව සිරකරුවෙකු කර තම රථයේ බැඳ අහසින් ලංකාවට ඇදගෙන ආවේය. තුන් ලෝකයේම අධිපතියා වූ ඉන්ද්‍ර ලංකාවේ සිරකරුවෙකු වී වසර ගණනාවක් දුක් විඳින්නට සැලැස්සුවේ මේඝනාද කුමාරයා විසිනි. මෙහිදී දෙවිවරුන්ට විශාල අපහාසයක් සිදුවිය. දේවරාජ ඉන්ද්‍රයන්ව පරාජය කළ නිසා මේඝනාදයන් ඉන්ද්‍රජිත් යන නාමයෙන් හඳුන්වන්නට විය. දෙවිවරුන් නායකයෙකු නොමැතිව අසරණ විය. ඔවුන් කිහිප වරක්ම ඉන්ද්‍ර නිදහස් කර ගැනීමට උත්සාහ කළද
මේඝනාද සිටින තාක් එය කළ නොහැකි බව ඔවුන් තේරුම් ගත්තේය. අවසානයේ බ්‍රහ්මයා මැදිහත් වීමට තීරණය කළේය. බ්‍රහ්මයා පැමිණ මේඝනාද ඉදිරියේ පවසන්නට වූයේ මේඝනාද, ඔබ සැබවින්ම ලොව සිටින දක්ෂතම රණශූරයයි. නමුත් ලෝකයේ සමතුලිතතාවය සඳහා ඉන්ද්‍ර නිදහස් කළ යුතුය. මෙවිට මේඝනාද තමන්ට අමරණීයත්වය ඉල්ලා සිටියේය. බ්‍රහ්මයා එය ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසීය. අමරණීයත්වය ස්වභාව ධර්මයට විරුද්ධයි. නමුත් මම ඔබට විශේෂ වරයක් දෙමි. ඔබ සටනකට පෙර නිකුම්බිලා යාගය සම්පූර්ණ කරන්නේ නම් ඔබව පරාජය කිරීමට කිසිවෙකුට නොහැක. නමුත් යමෙකු එම යාගය අතරමැද බිඳ දැමුවහොත් එය ඔබගේ අවසානය වනු ඇත. මෙය මහා බ්‍රහ්මයාගේ නිකම්ම ප්‍රකාශයක් පමණක් නොව මෙය යථාර්ථයක් බවටද පත්විය. ඉන්ද්‍රජිත්ගේ කීර්තිය ස්වර්ගය හා පාතාලය දක්වාම පැතිර යන්නට විය. රාවණා මෙයින් තම අධිරාජ්‍ය තවත් ව්‍යාප්ත කිරීමට සැරසුම් කළේය. තම පුත්‍රයාට නාගලෝකේ ජය ගැනීමට අණ කරන්නට විය. ඉන්ද්‍රජිත් එහි ගොස් වාසුකී නාරජුව පරාජය කළේය. රාවණාගේ අධිරාජ්‍ය උපරිමයට පැමිණ තිබුණි. එය දෙවිවරුන්ට හා ඍෂිවරුන්ට තව දුරටත් දරාගත නොහැකි විය. රාම සහ වානර සේනාව සමග වූ මහා යුද්ධය උච්චතම අවස්ථාවට පැමිණියේය. කුම්භකර්ණ අතිකයා ඇතුළු රාවණාගේ ප්‍රබල වීරයන් එකින් එකා මිය ගොස් ඇත. පියා තම පුතුගේ මලසිරුර දුටුවේය. අවසාන බලාපොරොත්තුව වූ ඉන්ද්‍රජිත් සටන් බිමට පිවිසියේය. මෙය හුදෙක් සටනක් නොව තම පියාගේ ගෞරවය සහ ලංකාව බේරා ගැනීමේ අවසාන අදිටනයි. ඉන්ද්‍රජිත් තනිවම ලක්ෂ සංඛ්‍යාත වානරයන් විනාශ කළේය. රාම සහ ලක්ෂ්මණ ඉන්ද්‍රජිත් ඉදිරියට පැමිණියහ. ඉන්ද්‍රජිත් නාගපාශය භාවිතා කර රාම සහ ලක්ෂ්මණව සිහිසුන් කළේය. ලංකාවේ ජයග්‍රහණය ඉතාමත් ආසන්න බව පෙනුනි. නමුත් හනුමාන් විසින් ගරුඩා කැඳවන ලද අතර ගරුඩාගේ පැමිණීමත් සමග නාගපාශයේ බිඳී ගොස් සහෝදරයන් දෙදෙනා නැවත නැගී සිටියහ. ඉන්ද්‍රජිත් කෝපයට පත් වී සහෝදරයන් දෙදෙනාගෙන් කෙනෙකු මරා දැමීමට ශපථ කළේය. ඉන්ද්‍රජිත් තේරුම් ගත්තේ හුදෙක් බලය සහ මායාව මගින් පමණක් මෙම සටන ජයග්‍රහණය කිරීමට නොහැකි බවයි. ඔහු අවසාන උපාය ලෙස නිකුම්බිලා යාගය තෝරාගත්තේය. නමුත් විභීෂණ විසින් මෙම රහස රාම සහ ලක්ෂ්මණට හෙළි කරන්නට විය. යාගය සම්පූර්ණ වීමට පෙර එය බිඳ දැමුවහොත් පමණක් මේඝනාද මරා දැමිය හැකි බව ඔහු පැවසීය. ලක්ෂ්මණ ගොස් යාගය අතරමඟ කඩාකප්පල් කළේය. යාගය බිඳ වැටීමෙන් කෝපයට පත් ඉන්ද්‍රජිත්ට නිරායුධව සටන් බිමට ඒමට සිදුවිය. ඔහුගේ කෝපය තමන්ගේම මාමා වූ විභීෂණ වෙත යොමු විය. ලක්ෂ්මණ සහ ඉන්ද්‍රජිත් අතර දරුණු සටනක් ඇතිවිය. ඉන්ද්‍රජිත්ගේ කිසිදු අවියකින් ලක්ෂ්මණට හානි කළ නොහැකි වූ විට ඔහු තේරුම් ගත්තේ තමන් සටන් කරන්නේ සාමාන්‍ය කුමාරයෙකු සමග නොව ශේෂනාග අවතාරය සමග බවයි. ඔහු රාවණාගේ මාලිගාවට ගොස් සීතා දේවිය ආපසු දී යුද්ධය නතර කරන ලෙස තම පියාගෙන් අයද සිටියේය. නමුත් රාවණාගේ අභිමානය ඔහුව අන්ධ කර තිබුණි. රාවණා තම පුත්‍රයාට බියගුල්ලෙකු යයි පවසා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ. අවමානයට පත් වූ නමුත් දෛවය පිළිගනිමින් ඉන්ද්‍රජිත් තම මව පියා සහ බිරිඳ වූ සුලෝචනාගෙන් අවසන් වරට සමුගෙන සටන් බිමට ගියේය. තවදුරටත් ඉන්ද්‍රජිත් ජයග්‍රාහකයෙකු නොව තම ඉරණමට මුහුණ දෙන සැබෑ රණශූරයෙකි. සටන් බිමේදී ලක්ෂ්මණ ඉන්ද්‍රගේ අවිය භාවිතා කර මේඝනාදගේ ගෙල සිඳ දැමීමට සමත් විය. ඉන්ද්‍රජිත්ගේ අවසානය හුදෙක් එක් රණශූරයෙකුගේ මරණයක් නොව රාවණාගේ අභිමානයේ පදනම බිඳ වැටීමයි. එදින ලංකාවේ හුස්ම නතර විය. රාවණාගේ ශක්තිමත්ම සහ අමරණීයම සෙවණැල්ල සදහටම මැකී ගියේය. මේ සිංහාසනය සහ රාජ්‍යත්වය අහිමි වූ මේඝනාද නම් විශිෂ්ටතම රණශූරයාගේ ජීවිත කතාවයි.